හොඳයි මේ ආරම්භ වෙන්නේ ඔබද දිනුම් මමද දිනුම් ලක්ෂ පොටි වැඩසටහනේ. එඳයි ඉතින් අපි අද මේ හොට් සීට් එකට කැඳවාගෙන එන්න කල්පනා කරේ ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක්. ඉතින් ඔහු නමින් පිළිගන්න බන්ටි. ආයිබෝවන් බන්ටි. ආයිබෝවන් සිරිසේන මන්නාර මහත්තයා. හොඳයි එහෙනම් අපි වැඩි විස්තර කතා කරමු අර හොට් සීට් එකට ගිහිල්ලා. යමු එහෙනම්. ඔබටයි මේ හොට් සීට් එක අද මිලියන 2ක්. ඔබගේ දිනුම් මමද දිනුම් ලක්ෂ පොටි වැඩසටහනෙන් අද මං හිතන්නේ බන්ටි මිලියන 2 අරන් ජයි වගේ. යමු අපි වැඩිදුර ගිහින් කතා කරමු හොට් සීට් එකේදී. හොඳයි හායිබෝවන් කියලා පිළිගන්නවා මේ හොට් සීට් එකට බන්ටි මහත්තයා. බන්ටි මහත්තයාට අපි බන්ටි මහත්තයාගෙන් තොරතුරු ටිකක් විමසුවොත් ඔබතුමාගේ නම? ඇයි මහත්තයෝ දැන් නම කිව්වේ මං ඉස්සෙල්ලා? ඔව් නම කිව්වා. අපි සම්පූර්ණ නම දැනගන්න කැමතියි. සම්පූර්ණ නම තමයි මහත්තයෝ දොන්සිමන් වැදගත් අප්පුහාමිලාගේ බන්ටි කොටා. අම්මෝ නමේ වාසකමයි දිගයි ඔක්කොම. කියව ගන්නත් හරි අමාරුයි. මතක හිටිනවද බන්ටි මහත්තයා ඔබ? ඔව් ඔව් මගේ වාසකම මට මතක හිටින්නේ නැතුව ඔයාටද මතක හිටින්න ඕනේ මහත්තයෝ. අපි යන්න ඉක්මනට ප්‍රශ්නෙට. ඔව් අපි වැඩි ප්‍රමාද කරන්නේ නැතුව අපි යමු ප්‍රශ්නෙට. ඔබතුමාට ලැබෙන මුල්ම ප්‍රශ්නය. ප්‍රශ්නෙට යන්න කලින් ඔබතුමා මේ තරඟේ නීති රීති දැනගෙන ඉන්න ඕනේ. ඔබතුමා දන්නවද මේ තරඟේ නීති රීති? මම ටිකක් දන්නවා. ඒවා ටිකක් මතක් කරලා දුන්නොත් හොඳයි නේද? ඕවා මතක තියාගෙන ඉන්න පුළුවන් කාටද මහත්තයෝ අද කාලේ? හොඳයි ඔබට ප්‍රශ්න 20ක් හම්බ වෙනවා. ඒ 20ටම උත්තර දෙන්න ඕනේ. උත්තර දුන්නොත් තමයි ඔබතුමාට මිලියන 2 ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ මිලියන 2 අතරේ ප්‍රශ්න අතරේ ඔබතුමාට හම්බ වෙනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණොත් අවස්ථා තුනක්. එකත් ඔඩියන්ස් එකෙන් විමසලා ප්‍රශ්නෙට උත්තරය ලබා ගන්න පුළුවන්. අනික කෝල පෙන්න අවස්ථාව. අනිත් එක තමයි 50-50 අවස්ථාව. ඒ අවස්ථා තුන තමයි ඔබතුමාට තරඟයේ ප්‍රශ්න වලට උත්තර ගන්න අමාරු වුණොත් ඒ ලයිෆ් ලයින් ටික ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. හොඳයි ඔබතුමාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. ලංකාවේ පැරණිතම පොලිස් ස්ථානය කුමක්ද? ලංකාවේ පැරණිතම පොලිස් ස්ථානය කුමක්ද? ආන්සර් A කෑගල්ල පොලිස් ස්ථානය. ආන්සර් B මරදාන පොලිස් ස්ථානය. ආන්සර් C කුරුණෑගල පොලිස් ස්ථානය. ආන්සර් D කොටුව පොලිස් ස්ථානය. අම්මෝ අද කාලේ පොලිසිය ගැන කතා කරනකොටත් බයයි. කිසිම හේතුවක් නැතුව කණෙන් ඇදන් යන්නේ. එන්නේ නැත්තම් උස්සගෙන යන්නේ බලෙන්. එහෙව් එකේ මේ බණ්ඩාර මහත්තයා කතා කරන දේ බලන්නකො. ප්‍රශ්නය අහලා තියෙන එක. මේකට නම් උත්තරේ ලංකාවේ පැරණිතම පොලිස් ස්ථානය. ෂුවර්. ආන්සර් C. උත්තරේ මරදාන පොලිස් ස්ථානය. ඔව්. මේ දැන් ඔබ පළමු රුපියල් 1000 ජයග්‍රහණය කරනවා. උත්තරේ මරදාන පොලිස් ස්ථානය. හොඳයි. බන්ටි මහත්මයාට ලැබෙන 2000 ප්‍රශ්නේ රුපියල් 2000 ප්‍රශ්නය. වැඩිම මහජන දේපල සූරාකන පාර්ලිමේන්තුව තිබෙන රට වන්නේ? ආන්සර් A ශ්‍රී ලංකාව. ආන්සර් B ඇමරිකාව. ආන්සර් C කැනඩාව. ආන්සර් D ඕස්ට්‍රේලියාව. අයියෝ මහත්තයෝ ආන්සර් A දාගන්න ඕක. ඕකවත් දන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. කිරිබොන ළමයිනුත් දන්නවා ඕක මොකක්ද කියලා මහත්තයෝ. ආන්සර් A ශ්‍රී ලංකාව. ඔව් මේ දැන් ඔබ රුපියල් 2000ක් ජයග්‍රහණය කරනවා. හොඳයි ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය. දැනට ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතිය මේ අතරින් කුමක්ද? දැනට ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය මේ අතරින් කුමක්ද? ආන්සර් A පොලිස් නීතිය. ආන්සර් B හදිසි නීතිය. ආන්සර් C හමුදා නීතිය. ආන්සර් D මහජන නීතිය. මේකට උත්තර දෙන්න ඕනේද බණ්ඩාර මහත්තයා? ඔව් ඔබට මේකට උත්තර දුන්නේ නැති වුණොත් එහෙනම් රුපියල් 4000ක් අපරාධේනේ. ඔබට හොට් සීට් එකෙන් බහලා යන්න සිද්ධ වෙනවා. නෑ ඉතින් මං ඇහුවේ මේ ගැන කතා කරන්න ගියොත් ඉතින් මට හැන්දෑව වෙනකොට කුඩුවේ ඉන්න වෙයිනේ මහත්තයෝ. නෑ අපි වගකීමෙන් කියන්නේ ඔබතුමාට එහෙම සිද්ධ වෙන්නේ නෑ. මේක වැඩසටහනක් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්. ඒ හින්දා ඔබතුමාට බය නැතුව මේකට උත්තර දෙන්න පුළුවන්. එහෙනම් මහත්තයෝ උත්තරේ ආන්සර් B. ෂුවර්? ආන්සර් B? ඔව් දෙකක් නෑ ආන්සර් B. හොඳයි කම්පියුටර් ලොක් ආන්සර් B. මොකද හිතෙන්නේ ඔබතුමාට උත්තරේ ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? අද ලංකාවේ පවතින තත්ත්වය අනුව ක්‍රියාත්මක කරන නීතිය ඔබතුමාට හිතෙන්නේ නැද්ද වැරදුනා කියලා? පිස්සුද මහත්තයෝ? මේ නීති හතරට පස්සේ තව නීතියක් එන්න තියෙනවා. ඒ මොකද්ද? අපි දන්නේ නැහැ නේ. අලුත් නීතියක් හඳුන්වා දෙනවද මහ ජනතාවට? මේ උත්තරේ දුන්නම් පස්සේ මං කියන්නම් මහත්තයෝ. හොඳයි කම්පියුටර් අපට උත්තරේ රිලීස් කරන්න. ඔව් උත්තරේ ආන්සර් B හදිසි නීතිය. ඔබ මේ දැන් රුපියල් 4000 ජයග්‍රහණය කරනවා. ඒකනේ මහත්තයෝ මං කිව්වේ මට සුවර් ඒකයි. මේ නීතිය මම අර කිව්වේ මේ නීතියට පස්සේ තව නීතියක් එනවා. ඒක තමයි බලු නීතිය. බලු නීතිය. ඒක එන්න ක්‍රියාත්මක වෙමින් තිබෙනවා තව මාසයකින් විතර. බලු නීතිය එනවා මහත්තයෝ. හොඳයි ඔබට ලැබෙන ඊළඟ ප්‍රශ්නය. ලංකාවේ දෙවරක්ම ජනාධිපති ධූරය දැරූ ජනාධිපතිවරයා වන්නේ? ආන්සර් A
මහින්ද රාජපක්ෂ. answer B මෛත්‍රීපාල සිරිසේන. answer C JR ජයවර්ධන. answer D ගෝඨාභය රාජපක්ෂ. ඔය තියෙන ප්‍රශ්න අහන්නකො. ඌවා තමයි අද කාලේ අපි දන්න ඕකට උත්තරේ. answer A මහත්තයෝ. උත්තරේ answer A මහින්ද රාජපක්ෂ. එකෙන්ම දෙන්නම් උත්තරේ. ඔබ මේ දැන් රුපියල් 5000ක් ජයග්‍රහණය කරනවා. ඔබට මොකද හිතෙන්නේ දැන් රුපියල් 5000ක් ජයග්‍රහණය කරලා තියෙන ප්‍රශ්න 4කට මුහුණ දීලා ඔබ හිතනවද මිලියන 2 දක්වාම ඔබට යන්න පුළුවන් වෙයි කියලා බන්ති මහත්තයා? අනිවාර්යයෙන්ම මහත්තයා මම මිලියන 2 ජයග්‍රහණය කරනවා. මම අදාළලා තියෙන මගේ දැනුමත් ඇටිය මම මිලියන 2 ජයග්‍රහණය කරනවා. ඔබතුමාලා ප්‍රශ්න අහන්නකෝ. ඔබතුමා මොකද හිතන්නේ මේ වැඩසටහන ගැන? ඉතින් මේ වැඩසටහන බොහොම ස්තුතියි. මේ වැඩසටහන ගැන කිව්වොත් ඉතින් අපිට දැනුම වර්ධනය කරගන්න පුළුවන්. අපි දැන් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රේක්ෂකයන්ට උනත් ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා මේ ආයතනෙක. ඉතින් මේ ආයතනයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් පවත්වනවට. හොඳයි බොහොම ස්තුතියි. එහෙනම් අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. ඉතින් මේ පස්වෙනි ප්‍රශ්නයට හරියට උත්තර දුන්නොත් ඔබතුමාට ලැබෙනවා රුපියල් 10000ක්. හොඳයි මෙන්න ඔබතුමාට ලැබෙන පස්වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ තම ජනාධිපති ධූරය කාලය අවසන් වීමට පෙර එම ධූරයෙන් නික්ම යාමට සිදු වූ ජනාධිපතිවරයා වන්නේ අංක answer A මහින්ද රාජපක්ෂ. answer B ගෝඨාභය රාජපක්ෂ. answer C R ප්‍රේමදාස. answer D මෛත්‍රීපාල සිරිසේන. හොඳයි මේ දැන් ඔබට උත්තර දෙන්න පුළුවන්. නෑ මහත්තයෝ මේ ප්‍රශ්නේ හදනකොට පොඩ්ඩක් වැරදිලා තියෙනවා. ඔබතුමාලාට හිතුන්නේ නැද්ද මේක වැරදුනා කියලා? ඒයි බන්ති මහත්තයා එහෙම කියන්නේ අපට වැරදුනා කියලා කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ මොකක් හරි වැරද්දක් තියෙනවද? අපි නම් හිතන්නේ මේකේ වැරද්දක් තියෙනවා කියලා. නෑනේ බණ්ඩාර මහත්තයෝ. තම දූර කාලය ඉවර වෙන්න කලින් ඉල්ලා අස්වීමට සිදු නෙමෙයිනේ. පන්නා දැමූ ජනාධිපතිවරයා කියලායි මේකට දාන්න තිබුණේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ ඔබතුමාලා ප්‍රශ්නේ හදලා ඉවරයිනේ. උත්තරේ දෙන්නම් ඉතින් මම. උත්තරේ තමයි answer B ගෝඨාභය රාජපක්ෂ. කම්පියුටර් උත්තරේ රිලීස් කරන්න. ඔබ මේ දැන් රුපියල් 10000ක් ජයග්‍රහණය කරනවා. හොඳයි මෙන්න ඔබතුමාට ලැබෙන චෙක් එක රුපියල් 10000. මේ චෙක් එකත් අරගෙන ඔබතුමාට තීරණය කරන්න පුළුවන් ඉස්සරහට යනවද එහෙම නැත්නම් මේ රුපියල් 10000 අරන් මේ හොට් සීට් එකෙන් බහලා යනවද කියලා. thank you මහත්තයෝ බොහොම ස්තුතියි. නෑ මම බහලා යන්නේ මේ හොට් සීට් එකේ මිලියන 2 දක්වාම මම යනවා. අපි යමු ඊගා ප්‍රශ්නෙට බණ්ඩාර මහත්තයෝ. හොඳයි ඔබතුමාට ලැබෙන 6 වෙනි ප්‍රශ්නය. මෙම මහද්වීප අතරින් ශ්‍රී ලංකාව අයත් වන මහද්වීපය කුමක්ද? මෙම මහද්වීප අතරින් ශ්‍රී ලංකාව අයත් වන මහද්වීපය කුමක්ද? answer A ඕස්ට්‍රේලියා මහද්වීපය. answer B ඉන්දියානු මහද්වීපය. answer C ආසියානු මහද්වීපය. answer D අප්‍රිකානු මහද්වීපය. හොඳයි ඔබතුමාට මේ දැන් උත්තර ලබා දෙන්න පුළුවන්. අප්පට සිරි කිරියප්පට වල්ලෝ පැනපෙ කිව්වලු. ඔය තියෙන්නේ කෙලවෙච්ච තැන. අපි කොහොමද දන්නේ මේ මහද්වීප? ආසියානු මහද්වීපය. ඉන්දියානු මහද්වීපය. ඉන්දියාව අයත් වන්නේ අප්‍රිකානු මහද්වීපය. ඔබතුමාට මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔබතුමාගේ ලයිෆ් ලයින් 3ම ඉතුරු වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර සපයා ගන්න අවශ්‍ය නම් ඔබතුමාට ඔඩියන්ස් එකෙන් විමසන්න පුළුවන්. එහෙම නැත්නම් 50-50 අවස්ථාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෝල පෙන් අවස්ථාව ගන්න පුළුවන්. ඔබතුමා තීරණය කළ යුතුයි මෙම ලයිෆ් ලයින් ගන්නවද නැත්නම් ප්‍රශ්නෙට උත්තර දෙනවද කියලා. මේක නම් ටිකක් අමාරු වෙන ප්‍රශ්නයක් තමයි. නෑ ලයිෆ් ලයින් ගන්නෙම නෑ. ওই ලයිෆ් ලයින් වලින් මට ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවා. A B C D answer C මහත්තයෝ ආසියානු මහද්වීපය. sure ලොක් කරන්නද? sure answer C ආසියානු මහද්වීපය. ආයි දෙකක් නෑ මහත්තයෝ. ඔව් කම්පියුටර් ලොක් කරන්න. answer C උත්තරේ ආසියානු මහද්වීපය ලොක් කරන්න. ඇයි ඔබතුමා ලයිෆ් ලයින් තිබියදීත් මේ වගේ අමාරු ප්‍රශ්නයකට ලයිෆ් ලයින් ගත්තේ නැත්තේ? ලයිෆ් ලයින් ගන්න ඕනේ නැහැ මාත්. පොඩ මොලෙත් වෙහෙසවලා ඕක අස්සේ තියෙන වහාර උස්සලා ගන්න එපේ. අපේ මේ ප්‍රශ්න වලට තියෙන උත්තර මොලේ ඇතුලේ නිකන් ලයිෆ් ලයින් තිබුණා කියලා ඌව ගන්න ඕනේ නැහැ මාත්. පොඩ්ඩක් වෙහෙසවන්න ඕනේ මොලේ. හොඳයි අපට උත්තරේ රිලීස් කරන්න කම්පියුටර්. මේ දැන් ඔබ ජයග්‍රහණය කරනවා. උත්තරය C ආසියානු මහද්වීපය. හොඳයි මෙන්න 6 වෙනි ප්‍රශ්නය ඔබතුමාට ලැබෙන ලංකාවේ වැඩිම ගොන්නු පිරිසක් ගාල් කර තැබෙන ස්ථානය වන්නේ answer A දියවන්නාව. answer B ගාලු මෝදර පිටිය. answer C විහාර මහදේවී උද්‍යානය. answer D නෙළුම් පොකුණ රඟහල. මහත්තයෝ ඕකට දාගන්න එකෙන්ම දාගන්න ඕකට උත්තරේ answer A දියවන්නාව. ඕකේ තමයි ඉන්නේ වැඩිම ගොන්නු. ආයේ වෙන කොහෙවත් නැහැ. ගොන්නුත් ඉන්න මේ අපේ ගම් වල මිනිස්සු ගාවත් ඔච්චර ගොන්නු නැහැ.
ඒ ගොන්නුන්ටත් හොඳ මොලයක් තියෙනවා. දියවන්නාවේ තමයි ඉන්නේ හොඳම ගොන්නු ටික. 225ක් ඉන්නවනේ ගොන්නු. ඕ ගොන්නු තමයි. උතන තමයි ඉන්නේ හොඳම ගොන්නු ටික. සේල් කරනවා නම් මිලියන 500යි, මිලියන 600යි, මිලියන 1000යි. ඔන්න ඔය ගණන් වලට තමයි ඔය ගොන්නු. පුදුම වටිනාකමක් තියෙන්නේ. හැබැයි වයසයි ඈ. මහත්තයා කියන්න දෙයක් නැහැ වයසක ගොන්නු. ඒත් බලන්නකො මිල ගණන් සේල් වෙනකොට. ඔව් මේ දැන් ඔබ රුපියල් 20000ක් ජයග්‍රහණය කරනවා. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හොඳයි ඔබතුමාට ලැබෙන මෙන්න ඊළඟ ප්‍රශ්නය. අද ලංකාවේ සොයා ගැනීමටම නොහැකි ද්‍රව්‍යයක් වන්නේ. answer A වතුර, answer B පෙට්‍රල් සහ ඩීසල්, answer C පොල් තෙල්, answer D මෙහි තෙල්. අයියෝ මම මේ වැඩසටහනට එනකොටත් පොලිමේ ඉඳලා ආවේ මහත්තයෝ. මේකට දාගන්නකෝ උත්තරේ answer B. ඒක තමයි. මම මේ එනකොටත් පොලිමේ ඉඳලා ආවේ. අපේ පාලකයන්ට විසඳ ගන්නම බැරි එකක්. ඒ වුණාට කටමැද දොඩවන්නේ. ඔබතුමාට ෂුවර්ද? answer B ලොක්. ඔව් ඒක දෙකක් නේ answer B. පෙට්‍රල් සහ ඩීසල්. මම මේ අදත් පොලිමේ ඉඳලා ආවේ බයික් එකට තෙල් ගහගන්න. මීටර් 500ක් තිබුණ හින්දා මේ වැඩසටහනට එන්න පුළුවන් වුණා මහත්තයෝ. නැත්තම් මේකට වෙලාවට එන්න වෙන්නේ නැහැ මේ හොස් සීට් එකට. ඔව් උත්තරය රිලීස් කරන්න කම්පියුටර්. ඔව් මේ දැන් ඔබ රුපියල් 35000ක් ජයග්‍රහණය කරනවා. answer B පෙට්‍රල් සහ ඩීසල්. හොඳයි අපේ කාල වේලාව අවසන්. ඔබතුමාට ලැබිලා තිබුණ කාල වේලාව අවසන්. ඔබතුමාට පුළුවන් හෙට මෙතන ඉඳලා ඉදිරියට ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සපයලා මිලියන 2 දක්වා යන්න. ඉතින් එහෙනම් අපි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. ඔබ සැමට සුබ දවසක්.